ඉඳලා නුවණින් දැසට නවලව හදමු අපි බය බය කරගනිමු අහසයි පොළවයි මහසයුරයි සඳවාගත්තේ සොයමු සඟබුද සෙව් කෙනෙන් මහ පොළොවේ අපි එක්වී සොයමු බලමු තව මොනවාද රහස් වැදුණු ලෝකේ දසවසා දතින් කුමටද මග පෙන්වා ආසේ පොළවේ තව කොතරම් ඇතිදෝ සැඟවී ඇත්ත සොයා මෙලොවේ යමු අපි ප්‍රිය මිතුරෝ යාළුවා පේන්න නැහැ. එයා මේ කිට්ටුවම ඇති. අපි ආවගමු. ඒකනේ අපි මෙහි ආවේ. සොයනු දඟකාර ජැක් කැලෑ කොල්ලා. ඔය හැම එකම වීරා ක්‍රියාවක් කරගන්න. එහෙමද? ඕ එහෙම එකක් නැහැ. මට එයාගෙන දුකයි. කනගාටුයි. මන් දන්නවා. අපේ රහස්වාඩිය අර පැත්තේ. අර ළමයා නම් කවදා හරි ආපහු මෙහෙ එයි. ජැක්! ජැක්! මේ තමයි අපේ ගේ. හරිම ලස්සනයි. එයා ඇවිත් තියෙනවා. මේ නෑ ඕ අපි දාලා ගියේවා. මොනවා? ඔයාලා දුමෙන් ටින් දාලා ගියේ? තාත්තා පොලිසිය අපිව අරන් ගියා. ඔව සුද්ධ කරන්න මහන්සිුනේ නෑ. මේ වතාවේ ඔයාලා දූපතෙන් යන්න කලින් මේව සුද්ධ කරන්න. හරිද? ඔයා ඔක්කොම සුද්ධ කළාද දූපතේ ඉඳලා ඔව බේරගන්න කලින්? සත්‍යකෙම කළා. ඔට්ටුයි චාලට් කලේ. ඔයාලා විහිළු කරනවානේ. ඇයි ඔයාට අකමැති? අන් හිතනවා අපි ආවේ ඔයා ගන්න ජැක්. මොකටද කතා චාලට් ගැන? ඒක හරියට හරි මයික්. බලමු බෝට්ටුව හංගලාද කියලා. ඒක තියෙනවා නම් එයා ඉන්නවා. ප්‍රින්ස්! ප්‍රින්ස්! යන්න හරින අපි වෙන බෝට්ටුව. හරි. අපි බෝට් එක හොයමු. ප්‍රින්ස් කොහෙද ගියේ? කොහෙද ගියේ? කොහෙද ගියේ? හොඳ පැටියා. මොකද අනේවා ආයෙත් පැනලා ගියේ? පැනලා ගියේ නෑ. මේක මගේ ගේ. මෝඩ වෙන්න එපා. එහෙම නෑ. අපේ සියලු ගොවිපළ විකුණලා දාලා යන්න ගියා. මට ඕනේ නෑ ළමා නිවාසයට යන්න. මෝඩ වැඩක් අපි එක ඉන්නකෝ. නේද තාත්තා? ඔව් ජැක් කැමති නම්. එයා නම් කැමති. ස්තුතියි මිස්ටර් ආනල්ඩ්. දුවද බෝට්ටුවට? ඒයි ඔයාලා ගේ සුද්ධ කරන්න ඕනේ. හරි. ස්තුතියි තාත්තා. මොනවා කරන්නද? ඒක හරි. හෝගෝ යාළුවා ඔයා උත්සාහ කරනවා ආනල් ගමන යන එකෙන් වළකන්න. මොකද්ද කිව්වේ? නිකන් සෙල්ලම් දාන්න එපා යාළුවා.
ඔය කවුද කතා කරන්නේ? වයිටි පීච් සංස්කාරක ස්කූප් මැගසින් එකේ. ඔයාට අමතකයිනේ. ඉතින් ආනල් ගිව්ස්මන්කින් බැඳිලා ඉන්නේ මේ ගමන යන්න. ඒ නිසා පාඩුවේ ඉන්නවා. පාඩුවේ ඉන්න? ඔව්. මන් දන්නවා උත්සාහ කළානේ ආව වලකන්නත්. එහෙම දෙයක් නැහැ. උහුලන්න බැරි ඒ මනුස්සයාට සලකන්නේ සර්කස් වඳුරෙකුට වගේ. අනෝ යාළුවා. ගෙවන මුදලේ තරමට මිනිහා වඳුරෙක් වගේ ගහකට නැගලා ගෙඩි කඩාගෙන කාවි. අපි එහෙම කරන්න කිව්වොත් මන් දන්නවා ඒක කරනවා එයා සාතිකයි. ඔරෙන්ජ් ජූස් නැතිනම් ලෙමනේඩ්. දෙකම මේක උත්සවයක්නේ. පුළුවන් ද බෝට් එක පදින්න තාත්තා? ඔව් ජෙට් දැක්කේ නේද අපි බෝට් එක? ඔව් අනේ තාත්තේ බෝටුව පදිමු. අනේ එහෙනම් නියමයි. ඔයත් එන්න ප්‍රින්ස්. සේනුවා. ඔව්. චාලට් ටිකක් කතා කරමුද දැරිය සානට්? කොහමද? මට කනගාටුයි ළමයිනේ. නවත්තන්න වෙනවා බූට්ටු පදින එක. රාජකාරි වැඩ. ඕනේ නෑ එහෙම කරන්න. ඒක සාධාරණ නෑ. වැදගත් වැඩක් නේ. දවසක යමු මම පොරොන්දු වෙනවා. ඇයි නොයන්නේ ජැක් එක්කලා මූදු ගුහාවලට? ඒක නියම අදහසක්. අපි යමු ජැක්. එන්න ප්‍රින්ස්. පෙගී රැල්ල සරයි. යනවා. හොඳයි පෙගී. යාළගේ වැඩ කැමැත්තක් නෑ වගේ. ඔක්කොම හරි නේද? හරි. විශ්වාසද? ඔව්. හොඳයි. එහෙමනම් තව දවස් දෙකකින් රජ වෙනවා මම පැරෝනියාවේ. එතකොට මං රජතුමාගේ පුරෝහිතයා. ඔව්. එන්න ප්‍රින්ස්. මොනවද මූදු ගුහා කීවේ? හොරවඩුකාරයන්ගේ ගුහාවල්. ඒක දුර්ගයක්. හැබෑට ඇත්ත හොරවඩුකාරයෝද? දැනුත් නෑ අවුරුදු 100 ගණනකට ඉස්සර. පල්ලියටත් ගිහිල්ලා බලමු. ඔයා යන්න ඕන තැරියස ඒකයි ගිවිසුම. යන්නේ අපි පොත ප්‍රචාරය කරන්න. මට මිනිස්සුත් එපා වෙලා කතාවත් එපා වෙලා. ඇයි මං ලෝකෙ පුරා ඇවිදලා මගේ ජීවිතය ගෙවලා දාන්නේ? ඕන්නේ නෑවා. එහෙම බෑ. ඔයා ගවේෂකයෙක් හරිද? ජාතික වස්තුවක් මිනිසුන්ට ඔබ දකින්න ඕන. ඇත්තනම් ඒක නෙමෙයි. ඒක තේරුම? මතකද මාව අතර මං කෙරුවා? ඕ. මං දියුරල කිව්ව ඔයත් එක්ක අඩියක්වත් යන්නේ නෑ කියලා. ඒත් මේ ගමන යන්න ඕන. මට බෑ. දාලා යන්න බෑ ළමයි. ඔකම හරි. කොහොමද? මං හිතුවා ඔයා මේකෙන් ගැලවෙන්න හදයි කියලා. හොයාගත්ත නැණි කෙනෙක්. ළමයින්ට මේකේ කවුරුත් පදිංචි වෙලා නැද්ද? නෑ උඟ කාලෙකින්. ඒ කාලේ නම් හිටියලු සිස්ටර් සියම් පූජකයෝ කියලා කට්ටිය. තාත්තා කිව්වේ ඒක ගුරු නිකායක්ලු. ඒකේ තේරුම? කතා කළේ නෑ කවදාවත්. එයාලා ලෙඩ වුණා. හැමෝම මැරුණලු. කොහොමද? දොස්තරලා ලෙඩේ කියන කට ඇරියේ නෑනේ. මොනවා? වීඩුවක්. හිත ගැසෙන තැනක් නේද? ඇතුළට යමුද? යමු. අපි නිතර යනවා. ලෝරා මුලදිතුව හොල්මන් ඇති කියලා. හොඳයි. ඉන්න බැරිද? හොඳයි හිටියොත්. මෝඩ කතා. දැන් ඔය දෙන්න නවත්තන්නවාද? ඔයා හරි ප්‍රින්ස්. මේ දෙන්නම මෝඩයි. There's a road map here you can see for miles. This is great. You can. We used to signal to each other from Mike's bedroom window. You can see it from the top. What an amazing place. බලන්න අපි ආවනේ. හොරවඩුකාරයෝ එකිනෙකාට සංඥා දෙන්න පුරුදු වෙලා හිටියා. දන්නවද? ඔයා කොහොමද දන්නේ? තාත්තගේ පරණ පොත්වල තිබුණා. මට අහුණ සත්‍යයක්. ඇත්තමයි. මට නම් ඇහුන්නේ මට ඇහුණා. අවතාර වෙන්න ඉතින්. නැහැ අහන්නකෝ.
හොයාගත්තු තැන හොඳ පාළුවට ගිය තැනක් නේ. ඔය මං කිව්වේ. මෙහාටයි එන්නේ. මොකද මේ කරන්නේ? ඔයලා කවුද? ඉන්නකෝ ප්‍රින්ස්. සමාවෙන්න අපි කන්දෙන් එහා පැත්තේ. අපි හිතුව පාළු තැනක් කියලා. ඕ මේක පාළු තැනක්නේ. හරි ඒ දැන් මේක එහෙම නෑ මං එක බදු ගත්තා දැන් ඒක මගේ. ආය දවසක આવොත් හරි මේ පොළොවේ පස් පෑගොත් හරි දුක් වෙන්න වෙයි බොහොම දුනවා. ඉක්මනට යන්න. කනගාටු වෙන්න වෙයි ආපහු මේ පැත්තේ આવොත්. කවුරුත් නැහැ කිව්ව නේද? කලබල වෙන්න එපා මිස්ටර් ඩීඑස්. ආයෙ නොවෙන්න මම බලා ගන්නම්. මගේ කේන්ති අවසන එකමයි මේ උන්දගේ වැඩේ. වැඩි හිතනවා. තාත්තා. මිනිස්සු දෙන්නෙක් හිටියා තාපසාරාමේ. යාළුවා ඒක බදු අරගෙන. එයාලා නපුරුයි වගේ. අපිට කිව්ව දුවනවා කියලා. ඉතින් එයාලා බදු අරගෙන නම් ඔයාලා එහෙයන් උමනාවක් නැහැ. ඒක තීන්දුනා. ඒක දැන් අපේනේ. දැන් එහෙම නැහැ. ඒ නිසා යන්න එපා. ඕන් නැහැ ප්‍රශ්න මල් නැති අතරේ. මොකද ආයෙත් යන්නේ ඇයි? කනගාටු වෙපෙගේ යන්න ඕනේ. කවුද බලාගන්නේ අපිව? හරි ඒ ඔක්කොම සූදානම්. මං ගෙනාව නැණී කෙනෙක්. නෑනී කෙනෙක්? කවුද? දුක් වෙන්න එපා මිස් චානල්. මං එක්කලා ඔය ඕනේ නැති සෙල්ලම් බෑ. දන්නවා මම ළමයිව හොඳට බලා ගන්න හැටි. හොඳයි. තාත්තා. වැඩි කතා එපා. දැක්කම් බය හිතෙනවා. එයාගේ මූණ තැලිච්ච දෙහි ගෙඩියක් වගේයි. මයිකල් තාත්තා එයාට අපිව බාර දෙනවද? වෙන කරන්න දෙයක් නැහැ. ඉල්ලුම් කළේ දෙන්නයි. එක්කෙනෙක් ආවේ නැහැ. මෙයාට බොහොම හොඳ සුදුසුකම් තියෙනවා. හිර ගෙදරට හොඳා. බලන්න මෙයත් කැමති නෑ වගේ යාට. ළමයි මට ඉඩක් දෙන්නෙම නැද්ද? ඒක මගේ රස්සාව. කරන්න දෙයක් නැහැ. මම යන්න ඕනේ. එයාගේ කට ටිකක් සැර වැඩි තමයි. ඒත් අඳුනගත්තට පස්සේ ඔයාලට හුඟක්ම හොඳ වෙයි. මොකද හිතන්නේ ජැක්? එහෙනම් හොඳයි. කවුද? කොහොමද? ප්‍රමාද වුණානේ? කනගාටුයි. පාර වැරදුනා. මේ ඉන්නේ හොඳ පැටියෙක්. ඔයා කවුද? කියන්න එපා වැරදි ගියේ කියලා. මිස්ටර් ආනල්ඩ්? ඔව්. මෙන්න හොයපු නෑනේ. ගොඩක් ළමයි බලාගෙන තියෙනවා මං. සහෝදර සහෝදරියෝ 6ක් බලාගත්ත අම්මා මලාට පස්සේ. බැලුවනේ බාලදක්ෂයෝ. ඇත්තට? එතනින් මාව එළවර දැම්මා. ඇයි? අරන් ගියා ළමයි රොක් ඇන්ඩ් රෝල් එකට කැම්ප් යන්න නැතුව. වෙන සුදුසුකම් මොකුත් නැද්ද? මට නටන්න පුළුවන්. රොක් ඇන්ඩ් රෝල් එහෙම. මං දිනුවා තරඟ ගොඩකින්. රස්සාවට ඒකම කරන්න තිබුණා තුවාල උනේ නැත්තම්. වැටුණානේ යාළුවාගේ බයික් එකෙන්. බැටළුව අල්ල දිඩඩීගේ ෆාම් එකේ. කොහොමද ඉවිල්ල? ගෙදරතොරේ වැඩ එහෙම? ඒක ඉතින් ඔයාලා හිතන විදිහට තමයි. අනික ගෙදර වැඩ නම් එච්චර ආස නැහැ. දුක් වෙන්න එපා මිස්ටර් ආනල්ඩ්. හාමතිය තියන්නේ. මගෙම වගේ බලා ගන්නවා. නටන්නත් උගන්නනවා. වැඩ කරනවද? එන්න. කවුද මුලින්? මම. හෙලෝ. ආතරියස්. චාලට්ද? දැන් වැඩසටහන ඔක්කොම හරි. පින්තූරු ගන්නේ 10ට. ප්‍රකාශකයෙකු දවල් කෑම ගන්නවා හරියට 1ට. තව ආයිත් සූදානම් කරලා තියෙන ජනමාධ්‍ය හමුවක්. හොඳට ඇඳලා එන තැරියස්. මේක වාණිජ ලෝකෙට යන අවදානම් ගමනක්. ලැබුණද ළමයින්ට නැණී කෙනෙක්? ලැබුණාද මට නැණී කෙනෙක්? ඔව්. ලැබුණානේ නැණී කෙනෙක්. හොඳයි. හමුවෙමු හෝටලේදී.
මරනවා. දෙකලිල්ල ඕනේ නෑ රාජකුමාරයා. අපි යමු හොඳ බෝට්ටු සවාරිය. ඒක හොඳ ගමනක්. මෙහෙට යනවා. මොකද කරන්නේ? මොනවාරි සිද්ධ වෙනවර පල්ලියේ. හොරබඩුකාරයෝ වෙන්නේ නැති. හොරබඩුකාරයෝ? ඇහුණ නේද යාලා කියපු දේ? කිවි වටිනා බඩු වර්ගයක් කම්මරේ අංගනවා කියලයි. වෙන මොනවාරි වෙන්නේ නැති. මොකක්ද යාලා කරන්නේ? මන් දන්නේ නෑ. පේන විදිහට මොන හරි බඩු වගේක් කියනවා. මම මෙතනට වෙලා බලන් ඉන්නවා. සමහර විට හොරබඩු වෙන්නත් පුළුවන්. මාත් ඉන්නවා. ඇයි මම? මේක හරි විනෝදයි. නැද්ද කිසිම ආරංචියක්? තේනව රජතුමනි කාර්යක දමලා ගින් මරිනාවල. එතකොට කෝ පෝල් කොමගේ පුතා? මට කනගාටුයි ආරංචියක් නැහැ. මේ ලියමන තිබුණ කාර් එකේ. කියවන්න. ඔබ රජකම අතහැරදා සියාසුන සහෝදරයාට නොදේ නම් පුත්‍රයා දකින්නට නොලැබෙනු ඇත. ඔයා හිතන්නේ නැද්ද හොරබඩුකාරයෝ කියලා? මට හිතෙන්නේ. පොරොන්දුනා යන්න කලින් තාත්තට ඔයාලව බලා ගන්නවා කියලා. ජැක්ට පුළුවනි බලා ගන්න. ලෝරා. කවුද එනවා? ප්‍රවේශමෙන්. මේ මොකද? ඔව්. හරි. ඔව්. නියමයි. අදරයි. ඔව් අපි හමුවෙමුකෝ මූතුවේදී. මොකද්ද? අපිව දැකලා වගේ. ඉන්න. ඌ අපිට පණි. බඩ ගාගෙන යන්න මම නැගිටිනකොටම. ජැක්. ප්‍රින්ස් මොනවද මේ කරන්නේ? කිව්වනේ තමන්. හොයනවා මම ප්‍රින්ස්. ප්‍රින්ස්? ඒ මගේ බල්ලා. හරි ආයේ වොත් මං ඌ ඉවර කරනවා. මතක තියාගන්නවා. මේ බල්ලා ලිහලා ඉන්නේ. ඒ නිසා ආපහු එවන්න එපා. අනික් යාළුවන්ට කියනවා අවසර නැතුව එන අයට බරපතල තුවාල සිද්ධ වෙයි කියලා. තේරුණාද? කියන්නම්. මොකද උනේ ජැක් කරදරයක් නැහැනේ. නෑ මුකුත් නෑ. ඇහුණ දෙයක් කියපු දේ. එයාලා අදරයි වෙරළට යනවා. දැක්කද මං කීවේ ඒ හොරබඩුකාරයෝ. ඔව් දෙන්නම කියන දේ හරි වෙන්න පුළුවන්. කියමුද පොලිසියට? මොනා කියන්නද? දන්නේ නෑනේ මොකට යනවද කියන්නේ. හොයාගන්න එක ක්‍රමයක් තියෙනවා. ගිහින් බලනවා. අද රැට පුළුවනි. ගුහාවක හැංගිලා ඉඳලා බලන් ඉන්න. එහෙනම් ඔයා එන්න ඕනේ නෑ පෙගි. හරි. ඔය දෙන්නම ගෙදර ඉන්න ඕන. එහෙනම් මාත් එනවා. ජැක් යනවනේ. ඉන්නවා හේ අවතාර. මම බය නේ. ලෝරා. ඔයාගේ ටෝච් එක නිවන්න. එතකොට මුකුත් පේන්නේ නෑනේ ජැක්. එයාලට අපිව පේනේ. මේක නම් මහා මෝඩ ගමනක්. මේක නම් හරිම විනෝදයි. හරියට තාත්තගේ චාරිකාවක් වගේ. පීච් ෆෝගෝ. මං ඔහීට කියන්නේ තරිය සානල් වැදගත් වැන්දපු මහත්තයෙක් ළමයි 3 දෙනෙක් එක්ක. ඉතින් මොකද්ද මේ විකාර වැඩේ? ඒ මනුස්සයාටයි අර ගෑණිටයි එකම කාමරයක් දුන්නේ. දැනුයි දන්නේ යාළුවා. ඔහේ කරන්න හදන්නේ තුට්ටු දෙකේ පෙම් කතාවල් ලියන්න වෙන්නේ නැති. ඔහේගේ කුණු සංග්‍රහවට. මට පාඩුවේ ඉන්න දෙනවා යාළුවා. කිසි දෙයක් දන්නේ නැහැ. නියම ආරංචියක් ඒක. ප්‍රකට ගවේෂකයා පෙමින් වාර්තාකාරය සමග ගවේෂකයා විවාහ වෙයි වාර්තාකාරය සමග. හරියස් නවතිනවද කෙරවිල්ල මට නිදා ගන්න ඕන. ඇත්ත
වෙන හෝටල් එකට ගියා නම් හරි. මහා නිර්භීතයා වැළපෙයි ඇගේ හදවත බිඳෙයි. මොකද්ද ප්‍රශ්නේ තැරි? ඔයා ප්‍රසිද්ධ ගවේෂකයා පහසුකම් හොයනවද? හොඳට විකිනෙයි. අනුපද නැතුවට කමක් නෑ ස්තුතියි. එපා මට කතා කරන්න තැරී කියලා. කැමැත්තක්? මේ තියෙන්නේ හොඳ තැනක් ජැක්. අපි හැමෝටම ඉන්න පුළුවන්. දැන් මොකද? ඔය දෙන්න නිදාගන්න. අපි මාරුවෙන් මාරුවට මෙතන මුර කරන්න. මේක නම් නියමයි. අපි තොරපඩුකාරයා වගේ. චාල මොකද මේ? මොකද වෙන්නේ? අර වැදගත් ඇවිත්. චාලට් මම මේ හදන්නේ නිදා ගන්න. හරි පුදුමයි. රජබැරුණිය ආවේ. මේ මොකද? පොඩ්ඩක් නිදා ගන්න හදනවා අනිත් අය වගේ. අහන්න තැරි මේක ප්‍රවෘත්ති වලට කිව්වේ නෑ. ඇයි රාසින් ඉංගලන්තට ආවේ? මං දන්නේ මට වැඩකුත් නැහැ. මං හොයා ගන්නවා. මේකේ කතාවක් ඇති. කොහොමද කැමරාව? ඕ චාලට්. කනගාටුයි. කතාවක් කියන්නේ කතාවකට. ජැක් වැඩි වෙලා අපිට මෙතන ඉන්න බැරි වෙයි. තාම රෑ 12යිනේ. ඒ වුණත් වඩ දිනේනවනේ. කන්ද මුදුනේ නම් මලසෑකිනේ. එතනට පැහැදිලිව පේන්නේ නැහැ. යන්න. ඔයාමනේ ආවේ. ආව තමයි දැන් යන්න ඕනේ. ලෝරා හරි. අපිට නියුමෝනියාව හැදේ. දැන් යමු. මොකද්ද? ඔයාට පේනවද? අර ඉන්නේ. අපි දිහාවට එන්නේ. පස්සට වෙන්න. පාත් දෙන්න. අපි දැක්කද දන්නේ? මායාවන් සිනදා නුවණින් දැසට නවලව හදමු අපි බය බය කරගනිමු අහසයි පොළවයි මහසයුරයි සඳවාගත්තේ සොයමු නන්මිනි ආවේ සඟවූ දෙසෙව් කෙනෙන් මහ පොළොවේ අපි එක්වී සොයමු බලමු තව මොනවාද රහස් රැඳුණු ලෝකේ දසවසා දතින් කුමටද මග පෙන්වා ආසේ පොළවේ තව කොතරම් දේවල් ඇතිද සැඟවී යමු අපි ප්‍රිය මිතුරෝ